අයිබෝන් බොහෝ දිනකුගේ නිරන්තර විමසිල්ලට ලක් වුණු ගැටලුවක් විදිහට වාර්තා වුණා. මෙන්න මේ ගෙඩි ලොකු වෙන්න මොන හරි කිමිකල් වර්ග තියෙනවද? එහෙම නැත්නම් දියර පෝෂක වර්ග, පොහොර කැට පොහොර වර්ග තියෙනවද? ඒ වගේම අල ලොකු වෙන්න මොන හරි පොහොර වර්ග තියෙනවද කියන කරුණ. ඉතින් මේ වගේ ප්‍රශ්නවලට ඍජු පිළිතුරක් ලබා දීමට නොහැකි නිසා මෙන්න මේ වගේ වීඩියෝ එකක් විදිහට ඉදිරිපත් කරන්න හිතුවා. ඉතින් ඉදිරියට මේ වගේ ඔබගේ ගැටලු අනුව වීඩියෝස් ඉදිරිපත් කරන්න නියමිතයි. ඉතින් subscribe කරලා all notification දාගෙනම එකතු වෙන්න. මොකද මේ වගේ වීඩියෝස් ඔබට මග හැරෙන්න පුළුවන්. යමු අපි අද වීඩියෝ එකට. ඉතින් සෑම වගාකරුවෙකුගේම වගේ අවසාන අපේක්ෂාව ප්‍රමාණයෙන් සහ ගුණාත්මයෙන් හොඳ ඵලදාවක් ලබා ගැනීම. ඉතින් බොහෝ වගාකරුවන්ට ඇතිණු ගැටලුව අතර මෙන්න මේ ඵලදාව කුඩා වීම කියන ගැටලුව නිරන්තරයෙන්ම ඇති වෙලා තිබුණා. ඉතින් මේකට හේතු කාරණා රාශියක් තියෙන්න පුළුවන්. මොකද ඔවුන් ඍජු පිළිතුරක් බලාපොරොත්තු වුණත් යොදන්න ඕන පෝෂක වර්ගය මොකද්ද? ඒ වගේම පොහොර වර්ගය මොකද්ද? යොදන්න තියෙන කිමිකල් වර්ග මොනවාද? ගෙඩි ලොකු වෙන්න අල ලොකු වෙන්න යොදන්න තියෙන පොහොර වර්ග මොනවද කියලා විමසිල්ලට ලක් කරුණත් ඍජු පිළිතුරක් ලබා දෙන්න අපහසුයි. මොකද විවිධ හේතු කාරණා බලපාන්න පුළුවන්. අපි බලමු සාමාන්‍ය භෝග වගාවකට බලපාන පාරිසරික සාධක. මේක පාංශු පරිසරය ඒ වගේම වායෝ පරිසරය කියන කොටස් දෙක යටතේ කතා කරන්න පුළුවන්. ඒ අතර වර්ෂාපතනයේ ආලෝකය, උෂ්ණත්වයේ වාෂ්පීකරණය වගේ කරුණු බලපානවා. තවත් පාංශු පරිසරය ගත්තත් මේකේ පාංශු ලක්ෂණ අනුව භෞතික ලක්ෂණ, රසායනික ලක්ෂණ, ඒ වගේම ජෛව ලක්ෂණ ඒ යටතේ ගත්ත භෞතික ලක්ෂණ විදිහට අපි ගන්න පුළුවන්. පාංශු ව්‍යුහය, පාංශු ජලය, පාංශු සවිවර්තතාවය වගේ කරුණු තවත් අපිට ගන්න පුළුවන්. මේ රසායනික ලක්ෂණ විදිහට පසේ pH අගය, කැටයන හුමාරු ධාරිතාවය, ශාරීයතාවය වගේ කරුණු, ඒ වගේම කාබන් නයිට්‍රජන් අනුපාතය වගේ කරුණු ගන්න පුළුවන්. අපි මේක සරලව පැහැදිලි කරගත්තොත් අපි හිතමුකෝ අපි දැන් දීර්ඝ කාලයක් අතහැරලා තිබුණු වගාවක් කියන වගාවක් නේ කැලෑවක් වුණු එකක් ලොකු කැලෑවක් එලි කරලා අපි භෝග වර්ගයක් හිටවනවා. දැන් හොඳට දිරපු පසක් තියෙන භූමියක භෝග වගාවක් සිදු කරනවා. මෙතෙන්දී ඊට විශාල ඵලදාවක්, ඒ වගේම ගෙඩිවල ප්‍රමාණයේ විශාලත්වයක්, නිරෝගීමත් භාවයක් පෙන්눔 කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ශාකවල අපි එතන තියෙන ඒ தත්ත්වය ගලපගමු අපේ වගාවකට කොහොමද ගන්නෙ කියන කරුණ. දැන් සාමාන්‍ය ගත්ත ගමන් ඒ වගේ පසක, ඒ කියන්නේ දීර්ඝ කාලයක් අතහැරලා තිබුණු භූමියක පසක තියෙන භෞතික ලක්ෂණ ගත්ත ගමන් පසේ ව්‍යුහය, පසේ වාතය, පසේ කැටයන සහ ඇනයන් හුමාරු ධාරිතාවය. ඉතින් මෙන්න මේ වගේ කරුණු හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රසායනික ලක්ෂණ පසේ pH අගය හොඳින් තියෙනවා. තවත් පසේ ශාරීයතාවය, උපාංශු කලිල ප්‍රමාණය, මෙන්න මේවා ඉතා හොඳින් තියෙනවා. පසේ කාබන් නයිට්‍රජන් අනුපාතය පව. ඉතින් එතකොට අපි යොදන රසායනික පෝෂක වර්ගයක් යෙදුවොත් ඒ වගේ පසකට ඉතා හොඳින් ඒ ශාක වලට අවශෝෂණය කරගන්නවා. ඉතින් මෙන්න මේ ගැටලුවත් වගාවලට ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය දීර්ඝ කාලයක් වගා කරන භූමිය වල පසේ pH එක වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම පසේ වාතය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පසේ හැඩය මේවා විනාශ වෙලා තියෙන්න පුළුවන්. මේ හේතුත් බලපාන්න පුළුවන් මෙන්න මේ ගෙඩිවල ප්‍රමාණය අඩු වෙන්න. ඉතින් බොහෝ වගාකරුවන් තවත් ඒ ප්‍රශ්නයටම නගන ගැටලුවක් තමයි වීඩියෝ වල ඉදිරිපත් කරලා තියෙන පෝෂක නිර්දේශ භාවිතා කරත් මෙන්න මේක ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුව විදිහට දැන් අපි ගමුකෝ ඉදිරිපත් කරලා තියෙන වීඩියෝ නිර්දේශ වල කාබනික ද්‍රව්‍යයක් එකතු කරන්න ඕන සාමාන්‍ය මූලික පොහොරට. දැන් කාබනික ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැහැ කියන්නේ සාමාන්‍ය අර වගේ පසක තියෙන තත්ත්වයක් ඒ භූමියේ නැති වෙන්න පුළුවන්. ඉතින් රසායනික ද්‍රව්‍ය යෙදුවත් ඒ රසායනික ද්‍රව්‍ය නිසියාකාර ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තවත් කරුණක් විදිහට මෙන්න මේ ශාක වලට වැටෙන හිරු එළිය, එලිමහන් වගාවල වගේ දැන් සමන වද්දලක්, ඒ කියන්නේ මේ හිවන වැටෙනවා නම්
එතෙන්දිත් මෙන්න මේ ශාකවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ අඩුවීමක් සිදු වෙනවා. තවත් කෘමිහානි නිසා ශාකවල පට්‍ර විනාශ වෙලා තියෙනවා නම් ඒත් ගෙඩිවල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඊළඟ කරුණු විදිහට ගත්තම අපිට පුළුවන් මේ ශාක දැන් අපි ගොඩක් මේක ඇති වෙන්නේ කෙටි කාලින භෝගවල. සාමාන්‍ය දින 45න් 50න් අස්වැන්න ගන්න භෝගවල. මොකද අපි નિયમિત දිනයන් වලට පෝෂක යෙදීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ශාකයේ වර්ධන කාලය පසු වෙන්න පුළුවන්. එතකොට ශාක කුඩා වෙනවා. ඉතින් ශාක කුඩා වෙනවා කියන්නේ ගෙඩි වල ප්‍රමාණය අඩු වෙන්න ඒකත් බලපානවා. ඒ වගේම යොදන්න තියෙන පොහොර මිශ්‍රණ අනුපාතයන් නිසියාකාරව යෙදුවනම් ඒ ගැටලු තත්ත්වය මග අර ගන්න පුළුවන්. මූලික පොහොර නිසියාකාරව යොදලා මොකද කාබනික පොහොරේම සාමාන්‍ය සති දෙකකටවත් කලින් වගාවකට යොදන්න කියන්නේ ඒ කියන්නේ අලුණු මොනවා ඩොලමයිට් හරි යොදනවා නම් ඒක සති දෙකකටවත් කලින් තමයි පසට යොදන්න ඕන. ඒක කාබනික ද්‍රව්‍යයත් අපි හිටවන්න දවස් 3-4කටවත් කලින් යොදන්න ඕන පසට. මොකද ශාකෙට මේ පෝෂක උරා ගන්න ටික කාලයක් යනවා. ඉතින් ඊට අමතරව තවත් කරුණක් විදිහට ගන්න පුළුවන්. පස්සේ පාංශු උෂ්ණත්වය ගන්නත් පුළුවන්. ඒ වගේම වායු පරිසර උෂ්ණත්වය ගන්නත් පුළුවන්. අල වගේ දේවල් කුඩා වෙන්න. මොකද දැන් ඔබ දන්නවා පහත් රට භෝග ඒ වගේම උඩ රට භෝග කියලා කොටස් දෙකක් යටතේ වර්ගීකරණය කරනවා. මෙතෙන්දී හිතන්නකෝ අපි දැන් උඩ රට ප්‍රදේශයේ හිටවන්න තියෙන අල භෝගයක් වියලි කලාපයේ හිටවුවොත් කැරට් වගේ එකක් ගෙනල්ලා බොහෝ දුරට මෙන්න අලේ ප්‍රමාණය කුඩා වෙන්න බලනවා. ඒකට හේතුව පරිසරයේ උෂ්ණත්වය වැඩි වුණාම ශාකය වෙහෙසෙනවා. ශාකයේ අභ්‍යන්තර උෂ්ණත්වය පවත්වා ගන්න ශ්වසනය වගේ ක්‍රියාවලීන් ඉතා ඉක්මනින් සිදු කරලා. එතකොට ශාකයේ නිෂ්පාදනය කරන ආහාර වල ශක්තිය වැය වෙනවා මෙන්න මේ ක්‍රියාවලියට. එතකොට මේ ශාකයට නිෂ්පාදනය කරන ආහාර ගබඩා කිරීමේ හැකියාව අඩු වෙනවා. එතකොට පළදාව කියන අලය කුඩා වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු බලපාන්න පුළුවන්. ඉතින් මේ වගේ ගැටලුවක් ඇති වුණොත් ඔබට කරන්න තියෙන්නේ හොඳින් වගාව නිරීක්ෂණය කරන්න. බොහෝ දුරට මේ කරුණ සිදු කරන්න ඕන වගාවක් ආරම්භ කරන්න පෙර සැලකිලිමත් වෙන්න ඕන. මොකද දැන් බොහෝ වගාකරුවන් පිළිතුරු හොයන්නේ වගාව අවසානයේදී. ගෙඩි හැදෙන්න වගේ අවසානයේදී කෘමිහානියක් ඇති වුණොත් ඒ අවසානයේදී තමයි පිළිතුරු හොයන්නේ. වගාවක් කරන්න ඉස්සෙල්ලා මේ සියල්ල ඔබ ගොනු කරන්නේ. ඒ ගොනු කරලා ඒ කියන්නේ දැඩි අවධානයක් යොමු කරන්න. එතෙන්දී අපිට මෙන්න මේ වගේ කරුණු මගහරව ගන්න පුළුවන්. දැන් කාබනික ද්‍රව්‍යයක් අපිට නැත්තම් මේ යම් මාධ්‍යයකට එකතු කරන්න මෙන්න මේ වගේ දි รา ගිය පසක් සාමාන්‍ය දීර්ඝකාලීනව කැලයක් නු භූමියකින් අපිට පස් ගන්න පුළුවන්. මතු පිට පස් ස්තරය ගෙනල්ලා පුරවන්න පුළුවන් මෙන්න මේ භෝග හිටවන වලක එහෙම නැත්නම් බඳුනක පුරවන්න පුළුවන්. ඉතින් ඒ තුලිමුත් අපිට අර කියන தත්ත්වය උදා කර ගන්න පුළුවන්. අර භූමියේම තියෙන தත්ත්වයට වඩා යම් ප්‍රමාණයක් අඩුයි. ඉතින් තවත් ගෙඩි විශාල වෙන්න බලපාන සාධකයක් විදිහට මෙන්න හයිබ්‍රිඩ් භෝග වර්ග වලින් බීජ වර්ග වලින් ලබා ගන්න වගාවල සාමාන්‍ය දේශීය දේවල් වලට වඩා යම් ප්‍රමාණයක් අස්වැන්න වැඩි ප්‍රමාණයක් ඒ වගේම කිඩිවල ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිවැරදිව ශාක පෝෂක අපි යෙදුවොත් සාමාන්‍ය අපිට අපේක්ෂිත අස්වැන්නලට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කාබනික රසායනික කියන දෙකම එකට භාවිතා කරොත්. ඉතින් ඊට අමතරව දේශීය ප්‍රභේදයක් තියෙනවා. සාමාන්‍ය විශාල අස්වැන්න කියන්නේ පළදාවේ ප්‍රමාණය විශාල ප්‍රභේද. දැන් දේශීය වට්ටක්ක වගේ ප්‍රභේද ගත්තම එක වෙලක හට ගන්න ගෙඩි ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ ගෙඩි දෙකක් තුනක් වගේ හට ගන්නවා. නමුත් එක ගෙඩියක ප්‍රමාණය විශාලයි. ඉතින් මෙන්න මේ වගේ කරුණුත් බලපානවා ගෙඩි විශාල වෙන්න. ඒ වගේම තවත් කරුණක් තමයි දැන් හයිබ්‍රිඩ් භෝග වල විශාල ගෙඩි සංඛ්‍යාවක් හට ගන්නවා එක්වර එක ශාකයක. එතෙන්දිමත් ශාකයට සපුරවලන්න නොහැකි වෙනවා. සාමාන්‍ය ගෙඩි ප්‍රමාණයට හරියන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියෙන් ලැබෙන ද්‍රව්‍ය තැම්පත් කරන්න නොහැකි වෙනවා ඒ ගෙඩි ප්‍රමාණයට. ඉතින් මෙතෙන්දිමුත් ගෙඩිවල ප්‍රමාණය කුඩා වෙන්න පුළුවන්. ඉතින් මේවට සාමාන්‍ය දියර පෝෂක වර්ග ඒ වගේම විවිධ පොහොර වර්ග නිර්දේශ
කරපු දේවල් වලට අමතරව සාමාන්‍ය වෙළඳ පොලේ තියෙනවා ගෙඩි ලොකු වෙන්න මේක යොදන්න කියලා. ඉතින් නමුත් එතෙන්දී සිදුවෙන්නේ ඒක ගොඩක් දුරට වෙළඳ මාපියාවක් එක්ක යන එකක්. යම් දායකත්වයක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයකකින්. නමුත් අපි මූලිකව පදනම හදා ගන්න ඕන ශාක පෝෂක නිවැරදිව ශාකයට උරා ගන්න තත්වයට පත් කර ගන්න. ඒ වගේම ඉතා වැදගත් වෙනවා මේක අපි කන්නයකට වගා කරනවා නම් මහා කන්නේ වගේම යල කන්නේ වගේ බලලා වගා කරනවා නම් ඒක ඉතා වැදගත්. මොකද එහෙම නැත්නම් අර කියන පාරිසරික සාධකත් බලපාන්න පුළුවන් මෙන්න මේ වගේ ගෙඩි කුඩා වෙන ගැටලු වලට. ඉතින් මේ වගේ වීඩියෝස් ඉදිරියට කරගෙන යෑමට නියමිතයි. මොකද ඔබගේ ප්‍රතිචාර මත තමයි වීඩියෝ එකක් තීරණය වෙන්නේ. ඉතින් subscribe කරලා all notification දාගෙන එකතු වෙලා ඉන්න. Simple Agro Plus සමග ස්තුතියි. හම්බෙමු තවත් දවසක අලුත් වීඩියෝ